අවසරයි. අද අපි තෙල් උයන හැටි බලමු. සාමාන්‍ය ප්‍රමාණයේ තෙල් ගෙඩියක් අරගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඒ කපන කෑලි ටික ලුණු වතුර එක වගේ දාලා ගන්නවා නම් හොඳයි. අරගෙන ඇතිලියකට තෙල් කෑලි ටික දාගෙන ඒකට කරපිංචා, රම්පේ, එතකොට ලූණු, සුදු ලූණු, කුරුඳු පොතු, උළුහාල් ඒත් එක්කම ඊට පස්සේ එකතු කරගන්න එකට 3-5 වර්ග ටික කහ ටිකක්, අමුතුන පහ ටිකක්, ඒත් එක්කම මිරිස් කුඩු ඔයගලන්ට කැමති ප්‍රමාණය දාගන්න, ලුණු කුඩු ඒ ටික ඔක්කොම එකට දාන්න. ඒ අතරේ ඔයගලන් ලෑස්ති කරගන්න තව උකු පොල් කිරි ටිකක්, පොල් කිරි ටිකත් එකතු කරලා තෙල් ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. පොල් කිරි ඔයගලන්ට ඇති ප්‍රමාණය දාගෙන විනාඩි 10ක් විතර මද ගින්නේ උයා ගන්න. ඒ උයා ගන්නකොට විනාඩි 10කින් විතර තෙල් ටික හොඳට තැම්බෙනවා. ඒ අතරේ තෙම්පරාදුවක් ලෑස්ති කරගන්න. මිරිස්, කරපිංචා, රම්පේ, අබ ටිකක් එහෙම දාලා ඒකත් මේකට දාලා හොඳට කලවම් කරගන්න. මේ විදිහට තෙල් එක හදාගන්න හරිම රසයි.